Cooking with Aim channel එකට අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ගොඩාක් රස සෑන්ඩ්විච් එකක් හදන්න යන්නේ. අපි එහෙනම් හදලා බලමු. මේ සෑන්ඩ්විච් එක මාරුම රසයි. මුලින්ම මේකට මම අරන් තිනවා පාන් පෙති 5ක් තමයි අරන් තියෙන්නේ. ඔයාලට ඕන නම් කැමති පෙති ගානකින් හදා ගන්න පුළුවන්. මම අරන් තියෙන්නේ පෙති 5යි. මම අරගෙන තියෙන ටෝනා ෆිෂ් අරන් තිනවා. ඒකෙන් පොඩි ටින් එක අරන් තියෙන්නේ. ඔයාලට ඕන සැමන් උනත් මාළු උනත් අරගන්න පුළුවන්. දැන් අපි ටෝනා ෆිෂ් එක කඩා ගන්නවා. ඒක චුට්ටක් හයියයි වගේ. දැන් අපි මේක භාජනයකට දාගන්න. මම ඔයාලට ඕන නම් වතුර ටික අයින් කරලා දාන්න පුළුවන්. මම මේ ටිකත් එක්කම තමයි අරගන්නේ. දැන් මේකට මම ගම්මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාගන්නවා. ලුණු නම් බොහොම පරිස්සමෙන් දාගන්න ඕනේ. මේක ටිකක් ලුණු රස තියෙනවා. දැන් අපි භාජනයක් ලිපේ තියාගන්නවා. ලිපේ තියාගෙන මේ වගේ බටර් ටිකක් දාන්න. බටර් හරි පොල් තෙල් හරි කමන්නේ. ඊට පස්සේ අපි චොප් කරගත්ත සුදු ලුණු ටික දාගන්නවා. මේක රත් වුණාට පස්සේ දැන් සුදු ලුණු ටික හොඳට බෙදලා තියෙන්නේ. මෙන්න මේ වගේ වෙනකොට ටුනා ටික එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩි 2ක් විතර මේක තැඹුණාට පස්සේ මම ඩාර්ක් සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඩාර්ක් සෝයා සෝස් වල ටිකක් ලුණු තියෙනවා. ඒක නිසා තමයි මම ලුණු ටිකක් පොඩ්ඩක් අඩුවෙන්ම දාගන්න කිව්වේ. ඊට පස්සේ හොඳට ටිකක් මේ ටික කලවම් කරගන්න ඕනේ. දැන් ටූනා ටික හරි මෙන්න මේ වගේ ඩ්‍රයි වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේක ලිපෙන් බා ගන්නවා. දැන් අපි පාන් එක ඉගා ගන්න පේස්ට් එකක් හදා ගන්න ඕනේ. ඒකට ඕනනවා බටරුයි. බටර් පොඩ්ඩක් මේ වගේ අරන් තියෙනවා. මම මේ අරන් තියෙන chili mayonnaise එක. මේක ටිකක් සැරයි. ඊට පස්සේ අපි ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේකට තක්කාලිත් ඕනෙනවා. මම තක්කාලි ගෙඩියක් අරන් තිනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි ඒවට පෙති පෙති ටිකක් කපා ගන්නවා. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මොසරෙල්ලා චීස්. මම ඒක ටිකක් ග්‍රේට් කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු පේස්ට් එක මෙන්න මේ වගේ පාන් පෙත්තේ ගා ගන්නවා. දැන් අපි පේස්ට් එක ගාලා ඉවරයි. ඊට පස්සේ අපි ඊට උඩින් මොසරෙල්ලා චීස් ටික මෙන්න මේ වගේ තියා ගන්නවා. ඊට පස්සේ අපි උඩින් තක්කාලි පෙත්තක් තියා ගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත ටෝනා එක මෙන්න මේ වගේ ඊට පස්සේ දාගන්නවා. ලේ එකක් විදිහට. ඊට පස්සේ මම
මෙන්න මේ වගේ ස්ලයිස් චීස් තියෙනවානේ. ඒකනොත් පෙත්තක් තියාගන්න උඩින්. ඔයාලට ඕනම් මේකට මේ වගේ මේ ස්ලයිස් චීස් පෙත්ත තියාගන්න ඕනේ. මොකද මොකට මොසරෙලා චීස් උත් දාලා තියෙනකොට මේක දැම්මම මාරුම රසයි. ඊට පස්සේ අපි ඊට උඩින් ආයෙ තක්කාලි ලේ එකක් තියාගන්නවා. දැන් අපේ රසම රස සෑන්ඩ්විච් එක රෙඩි. දැන් විනාඩි 15ක් විතර මේක එයා ෆ්‍රයි එකේ ෆ්‍රයි කරගන්න ඕනේ. ඔයාලට ඕන non stick pan එකේ වුණත් මේක ෆ්‍රයි කරගන්න පුළුවන්. දැන් අපේ සෑන්ඩ්විච් එක මේ බලන්නකො ලස්සනට බේක් වෙන ගමන් තියෙන්නේ. මේ බලන්නකො මේ සෑන්ඩ්විච් එක මාරම රසට තිබ්බා. ඒ වගේම තමයි ඔයාලට උදේ ආහාරයට උනත් හදා ගන්න පුළුවන්. හවස ටී ටයිම් එකට හදා ගන්නත් පුළුවන්. හරිය ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරිය රසට තිබුණා. ඒ වගේම තමයි මම උඩින් මේකට ආයි මයොනයිස් ටිකක් දාගත්තා. හරිය රසයි එහෙම එකතු කරගත්තා. ඔයාලට ඕන නම් එහෙම දාගන්න ඕනෙත් නෑ. මට ඒක එකතු කරාම තවත් මාරම රසක් එනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන් ඔයාලා හදලා බලන්න. හදලා බලලා පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් හදලා බලන්න.